ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්, යහපත් දවසක්. අපි දිගින් දිගටම බලමින් සිටින්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන. ඒ වගේම ගිය සතියේ පාස්ටර් වසන්ත තුලින් ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වචනේ පවසනවා, නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න කියලා අපි ගිය සතියේ බැලුවා. ඒ වගේම අද දවසේ අපි බලන්නට යන්නේ නුඹට ප්‍රේම කරන්නේ කෙසේද කියා. ඒ කියන්නේ ඔබ කියන පුද්ගලයාට ඔබ ප්‍රේම කරන්නට ඕන. අපි බලමු 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වචනය. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද, දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිවුද? මේ උදෑසන කාලේ ඔබ දැනගන්න, ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ තුල වාසය කරන ශුද්ධාත්මයන්න් වහන්සේ. ඒ නිසා ඔබ ප්‍රථමයෙන් ඔබ අසල්වාසියාට ප්‍රේම කරන්නට ප්‍රථමයෙන් ඔබට ප්‍රේම කළ යුතුයි. ඒ නිසා ඔබට ඔබ ප්‍රේම කරනවා නම් ඔබගේ ශරීරය නිරෝගීමත්ව තබා ගන්නවා. ඔබට ඔබ ප්‍රේම කරනවා නම් ඔබේ ශරීරය ගැන, ඔබේ ජීවිතය ගැන ඔබ සැලකිලිමත් වෙනවා. ඔබට ඔබ ප්‍රේම කරනවා නම් ඔබ නිරෝගීමත් මනසක් ඔබ තබා ගන්නවා. ඒ වගේම ඔබට ඔබ ප්‍රේම කරනවා නම් ඔබ ඔබගේ ශරීරය අලංකාරව තබා ගන්නවා. ඒ නිසා ඔබ දැනගන්න, උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයක්. ඒ නිසා ඔබ දැනගන්න, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වාසය කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව. එම මාලිගාව ඔබ ප්‍රවේශම් කරගන්න. ඒ වගේම ඔබේ ශරීරය ඔබ ශුද්ධව තබා ගන්නවා කියන්නේ ඔබ ඔබේ ශරීරයට, ඔබේ ජීවිතයට ඔබ ප්‍රේම කරනවා කියන එකයි. ඒ නිසා ඔබේ ශරීරය ගැන, ඔබේ ජීවිතය ගැන විශේෂ සැලකිල්ලක් ඔබ දක්වන්න. ප්‍රථමයෙන් ඔබට ප්‍රේම කරන්න. ඒ වගේම ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කළ යුතුයි. ඊළඟට ඔබට ඔබ ප්‍රේම කළ යුතුයි. ඊට පස්සෙ ඔබ ඔබේ අසල්වාසියාට ප්‍රේම කළ යුතුයි. ඒ නිසා ඔබ දැනගන්න, ඔබට ප්‍රේම කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා ඔබේ ජීවිතය ගැන, ඔබේ ශරීරය ගැන ඔබ විමසිලිමත් වෙන්න. ඒ වගේම ඔබේ ජීවිතයට ඔබ ආදරය කරන්න, ප්‍රේම කරන්න. ඒ නිසා මම ඔබට මේ උදෑසන කියනවා, ප්‍රථමයෙන් ඔබට ප්‍රේම කරන්නට ඕනේ. එතකොට ඔබට අනිත් කෙනාට ප්‍රේම කරන්න ඉතාම ලේසියි. God bless you.